ඔන්න අද ඔයාලට අරගෙන එන්නේ මෙන්න මේ ලස්සන ඩ්‍රෙස් එක හැදුණු විදිය. බලමුද එහෙනම්. එන්නකෝ අපි පියවරෙන් පියවර කතා කරමු මේ ඩ්‍රෙස් එක හැදෙන විදිය. මම මේ ඩ්‍රෙස් එකට පාවිච්චි කරේ ලස්සන ලේස් ෆැබ්‍රික් එකක්, ඊට පස්සේ බ්‍රයිඩල් සෙටින් එකක්, බ්‍රයිඩල් නෙට්, ඊට පස්සේ පොප්ලින්, ඒ වගේම වර්ක් එකට ලස්සන 3D ලේස් එකක්, බීඩ්ස් වර්ක් ලේස් එකක්. ඒ වගේම විශේෂම දේ තමයි මම මේ ඩ්‍රෙස් එකට බක්රම් එකකුත් හැදුවා. මොකද ලස්සනට ස්කර්ට් එක පෆ් වෙලා තියෙන්න ඕන නිසා බක්රම් එකකුත් අපි එකට හැදුවා. ඉතින් මේ ඩ්‍රෙස් එකේ නෙට් වලින් හොඳට ස්කර්ට් එක පෆ් කරලා ඒකට උඩින් මෙන්න මේ ෆැබ්‍රික් එකෙන් ලේයර් එකක් යනවා. ඉතින් මේ විදිහට තමයි ස්කර්ට් එක හැදෙන්නේ. ජැකට් එක ගැන කතා කරොත් එහෙම ජැකට් එකේ ඔයාලට පේනවද මේ තැඹිලි පාට වගේ පේන ලේයර් එක? ඒ තියෙන රතු පාට නෙට් එකක්. මම මේ නෙට් එක දාගත්තේ අපි වර්ක් කරන්නේ රතු පාට එකකින්නේ. එතකොට රතු පාට ලේස් එකකින් වර්ක් කරනකොට ගෝල් පාට එකක් උඩට රතු පාට නෙට් කෑලි තනින් තන පෙනුනොත් කැතයිනේ. අන්න ඒ නිසා තමයි ඒ විදිහට අපි ජැකට් එකට රතු පාට කොටසක් පාවිච්චි කරේ. ඊට පස්සේ විශේෂම දේ තමයි මෙන්න මේ ස්ලීව් එක. ඉතින් ඒ කස්ටමර් මට ෆොටෝ එකක් එවලා මෙන්න මේ විදිහට හදලා දෙන්න කියලා කිව්වා. ඉතින් ඒකේ තිබ්බ විදියට මට ලස්සනට මේ ඩ්‍රෙස් එක හදන්න පුළුවන් වුණා. ඉතින් මේ ස්ලීව් එකත් ළඟ නෙට් ගොඩක් පටි හදලා ඒ පටි ළඟ අල්ලලා තමයි හදන්නේ. ඉතින් වැඩ ගොඩක් තිබුණා මේ ඩ්‍රෙස් එකේ. ඒ ඩ්‍රෙස් එකේ මං ආසම කොටස තමයි මේ තියෙන්නේ. ඉතින් ඒ ස්ලීව් එක සහ ඒ ස්ලීව් එකේ ලස්සන ටේල් එකක් තියෙනවා. ඔයාලා දැක්ක නේද ටේල් එක? ඒකටත් අපි අර වර්ක් එක පොඩ්ඩක් රතු පාටින් ටච් වෙන විදියට වර්ක් එක කරගෙන තියෙනවා. ඉතින් මුලින්ම අපි නෙට් ටික ඔක්කොම එකට එකතු කරලා ස්කර්ට් එක හදාගෙන ඒක උඩට අර ලේස් එක දාගත්තා. ඉතින් ඔන්න ඔය වගේ තමයි හදලා ඉවරනම තිබ්බේ. මං කන්නොත් කිව්ව නේද ස්ටාෆ් එක අපේ මාරම එකතුවෙන් සතුටෙන් තමයි වැඩ කරන්නේ කියලා. පේනවනේ මේ ඔයාලට කියන එක කොටසක් විතරයි. ඉතින් මේ වගේ හැම ඇඳුමක්ම ලස්සනට හැඩ බල තමයි මෙයාලා හදන්නේ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා හරි ආසාවෙන් තමයි මේ හැම නිර්මාණයක්ම කරන්නේ. දැන් අපිට ඩ්‍රෙස් එකේ ඔන්න අපි ස්ලීව් එක හදාගෙන ඉවරයි, ස්කර්ට් එක හදාගෙන ඉවරයි. දැන් ඒ ටික එකතු කරලා අවසානය බලන්න තමයි තියෙන්නේ. ඉතින් මේ වගේ ඩ්‍රෙස් හදනකොට කරන්න පොඩි වැඩ ගොඩක් තියෙනවා. ඉතින් ඒවට කාලේ යනවා. ඉතින් හදිස්සි ඕඩර්ස් නම් මේවල මම බාරගන්නේ නෑ. පොඩි අයගේ ඇඳුම් වල කල් තියෙන ඕඩර් එකක් නම් තමයි සාමාන්‍යයෙන් කරලා දෙන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඒ ඩ්‍රෙස් එකේ අවසානයේ තිබුණේ. ඉතින් ඒ ඇඳුම ලස්සනයිද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් ලියාගෙන යන්න. මට ඉතින් චූටි ඩමි එකක් නෑ. ඔයාලට මේක ලස්සනට ඩමි එකට දාලා පෙන්නන්න. ඉතින් ඒක නිසා හැඟ එක දාලා මෙන්න මේ විදිහට තමයි මට ඔයාලට බලන්න පුළුවන් වෙන්න ෆොටෝස් ගන්න පුළුවන් උනේ. හැබැයි වීඩියෝ එකේ අන්තිමට ඒ චූටි දුව ඒ ඇඳපු ෆොටෝස් ටික තියෙනවා. ඒ වගේම පොඩි වීඩියෝ එකකුත් තියෙනවා. අපි බලමු එයාට කොහොමද ඇඳුම තිබුණේ කියලා. ඉතින් ඩ්‍රෙස් එක හදලා ඉවර වෙලා පරිස්සමට පැක් කරලා එයාලගේ අතටම යවුවා. ඉතින් ඒ වගේම අපි හදන හැම ඇඳුමක්ම ලස්සනට පරිස්සමට පැක් කරලා තමයි හැම කෙනෙකුගේම අතට යන්නේ. ඉතින් සමහර ඇඳුම් කස්ටමර් ඇවිල්ලා අරගෙන යන අවස්ථා තියෙනවා. ගොඩක් ඒවා අපි හදලා යවන අවස්ථා තියෙනවා. ඉතින් ඇවිල්ලා ෆිට ඔන් කරලා අරගෙන ගියා. නැත්තම් මම කුරියර් කරලා ඔයන්ට ළඟට එව්වත් ඒ එවන හැම ඇඳුමක්ම හරිම පරිස්සමට පැක් කරලා පරිස්සමට තමයි එවන්නේ. ඉතින් මෙන්න මේ වගේ තමයි ඒ චූටි දුවට ඒ ඇඳුම තිබුණේ. ඉතින් එයාගේ විශේෂ දවසකට තමයි ඒ ඇඳුම මගෙන් හදවගත්තේ. වීඩියෝ එක ලස්සනයි නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න නම් ආයි තව ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. ආදරේ ඔයාලා හැමෝටම.